ගරු ආර්.එම්. ජයවර්ධන මන්ත්‍රීතුමා මිනිත්තු 12ක කාලයක් ලැබෙනවා. ගරු මුලසුනාරුඩ මන්ත්‍රීතුමනි, අපි අද සහ ඊයේ පෙරේදා මේ දවස් 3 ඇතුළතම මේ පාර්ලිමේන්තුව තුළ විවිධ අදහස් ඕමාරු කරගත්තා, විවිධ යෝජනා කරා, විවිධ කතා කළා. මම පළමුවෙන්ම අද දවසේ මගේ පළවෙනි කතාවේදී මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මට එන්න අවස්ථාව ලැබුණා වගේම අපේ දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් මහජන නියෝජිතයන් හැටියට 5 දෙනෙක් මේ පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කරපු ඒ දිස්ත්‍රික්කයේ ජනතාවට මගේ ගෞරවය මේ මොහොතේදී පුරනමනවා. විශේෂයෙන්ම අද දවසේ අපි කතා කරන මාතෘකාව අපේ මේ මාතෘකාව යටතේ අපේ උදේ ඉදිරිපත් කරපු අතුරු සම්මත ගිණුම නැත්නම් අතුරු සම්මත කරලා අපිට ඉදිරි මාස 4කට මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා යෝජනාව අපි සලකා බැලුවොත් මේ අතුරු සම්මත ගිණුමක් අවශ්‍ය වෙන්නේ ඇයිද කියන එක නැවත හිතලා අපි දන්නවා පාර්ලිමේන්තුවට අයවැයක් ඉදිරිපත් කරන්න අපිට කාලය සැලකිල්ලට ලක් කරොත් මේ පාර්ලිමේන්තුවට අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක් තිබුණේ නැහැ. හැබැයි අපි දන්නවා ඒ වෙනුවෙන් තමයි මේ අතුරු සම්මත ගිණුම ඉදිරිපත් වෙන්නේ. අපි අපේක්ෂා කරනවා මේ විපක්ෂයේ අපේ මන්ත්‍රීතුමන්ලා ගොඩාක් පහුගිය කතා ඔක්කොගෙම යෝජනා අදහස් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරා. අපි හිතනවා ඒ යෝජනා අදහස් පිළිබඳ අපි සැලකිල්ලට ගන්න, අපි ඒ පිළිබඳ හිතන්න කල්පනා කරන්න ඕනේ. හැබැයි මේ ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුම හරහා අපි ලබා ගන්න මුදල් රටක් පවත්වාගෙන යාම වෙනුවෙන් අකර්මණ්‍ය නොකර පවත්වාගෙන යාම වෙනුවෙන් තමයි අතුරු සම්මත ගිණුම එන්නේ. අපි දන්නා මෙතුමන්ලා ඉදිරිපත් කරපු යෝජනා අදහස් කරන ලද ප්‍රශ්න කිරීම වලදී අපි ඉතාමත්ම පැහැදිලිව කියන්න ඕනේ අපේ අපේක්ෂාව, රටේ ජනතාවගේ අපේක්ෂාව මේ රට ගොඩනගන්න පුළුවන් මට්ටමට වැඩපිළිවෙලක් එක්ක මේ රට ඉස්සරහට යන එක. අපි ඒකට ඉදිරිපත් කළා පහුගිය ඡන්දයට පෙර, ජනාධිපතිවරටත් පෙර අපි කොහොමද මේ රට හදන්නේ? අපි කොහොමද කෘෂිකාර්මාන්තයෙන් මේ රට ගොඩනගන්නේ? අපි ආර්ථිකය හදන්නේ කොහොමද? අපි සෞඛ්‍ය ගොඩනගන්නේ කොහොමද කියලා හැම ක්ෂේත්‍රයක් පිළිබඳව අපි මහා දැවන්ත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි දන්නවා ඉදිරිපත් කරපු වැඩපිළිවෙල ක්‍රියාවට නගන්න නම් ඒකට ගැළපෙන, ඒකට අනුගත වෙන අයවැය ලේඛනයක් සම්මත කරගන්න ඕනේ මේ පාර්ලිමේන්තුව තුළ. ඒ නිසා ඒ අයවැය සකස් කරන තුරු තමයි අතුරු සම්මත ගිණුමකට අපිට යන්න සිද්ධ වෙන්නේ. දවසකින් දෙකකින් අයවැය සම්මත කරන්න නැත්නම් හදන්න පුළුවන් නම් ඒ අයවැය හදලා රට ගොඩනගන්න පුළුවන් කියලා හිතනවා නම් මම හිතන්නේ ඒක කොහොමත් අපි හිතන කනගාටුදායක තත්ත්වයක්. අපි දන්නවා අපිට පහුගිය දවස්වල අපේ ඡන්දේ තිබුණේ නොවැම්බර් මාසේ 14, නොවැම්බර් මාසේ 21 තමයි අපේ മന്ത്രിවරු දිවුරුම් දුන්නේ. ඒ වගේම ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දීලා දුන්නේ 21 18 වගේ. එතන සිට අද ගත්තොත් දවස් 15යි ගිහිලා තියෙන්නේ. දවස් 14ක් 15ක් අතර. අපි දන්නවා අපිට බාර දීපු රට කොයි වගේද කියලා ඇහුවොත් මේ රට අපිට බාර දෙනකොට මේ රට තිබුණු තත්ත්වයේ පිළිබඳව ඕනෑම කෙනෙක් හොඳට අධ්‍යයනය කරොත් දන්නවා එකක් තමයි ග්‍රාමීය ආර්ථිකයේ සහමුලින් බිඳ වැටිලා ග්‍රාමීය ආර්ථිකය තුළ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත නැවත ගොඩනගන්න බැරි මට්ටමට කඩන් වැටලා තියෙන වෙලාවක තමයි අපිට රට බාර දෙන්නේ. ඒ වගේම කෘෂිකාර්මික ආර්ථිකය, කෘෂිකර්මාන්තය මහ පොළොවට වැටිලා ගොවි ජනතාව මහ පොළොවට සමතලා වෙලා ඉන්න වෙලාවක තමයි අපිට රට බාර දෙන්නේ. දීවරයක් ඒ වගේම අනිකුත් ක්ෂේත්‍ර සියල්ලම කඩන් වැටිච්ච වෙලාවක තමයි අපිට රට බාර දෙන්නේ. එහෙම රටක් බාර දීලා දවස් 14කින් අපෙන් අහනවා නම් ප්‍රශ්නෙට උත්තරයක් කෝ කියලා අපි හිතන්නේ ඒක අහන එකම පොඩි අපහසුකමක් තියෙනවා ඒවට උත්තර දෙන්න. අපි දන්නවා අපි මේ වෙලාවේදී උදේවරුේ ගොඩක් අය ප්‍රශ්න ඇහුවා, ප්‍රශ්න කතා කළා. බඩු මිල සම්බන්ධයෙන් දැන් අවස්ථා කීපයකදී කරුණු ඉදිරිපත් කරා. මම පහුගිය දවස්වල මේ මහ බැංකු වාර්තාව නිකුත් කරපු වාර්තාව දැන් අරගෙන බැලුවා ගරු මන්ත්‍රීතුමනි. අපි මේ ආණ්ඩුව අරගෙන දින 14 ඇතුළත තවදුරටත් අපි පරීක්ෂා කරලා බැලුවා. දැන් මේ දවස් අනුර දිසානායක ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ මේ දින 75කට ආසන්න කාලය තුලදී රටේ බඩු මිල සැලකිය යුතුම් පහළට ගිහිලා තියෙනවා. පොල් මිල, හාල් මිල වගේ භාණ්ඩ වර්ග කීපයක් කරන් අනිත් ඔක්කොම පහළ ගිහිලා තියෙනවා. මේ තියෙන මහ බැංකුව වාර්තාවේ අලුත්ම තොරතුරු ටික.
එතකොට එහෙමනම් බහණ්ඩ බඩු මිල පහළට ගිහිල්ලා ආර්ථිකයට යම් දායකත්වයක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා අපිට. ආර්ථිකයේ සාමුලින් කඩාවැටිච්ච වෙලාවක අපි අනිත් පැත්තෙන් කල්පනා කරා එමනම් අපිට දුන්නු ආර්ථිකය ඇතුලේ අපිට ඉස්සරහට යන්න ඕනේ. ගමනක් තියෙනවා. මේ රට හදන්න ඕනේ. ජනතාවගේ අපේක්ෂාව ඒක. හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදලා මේ රට ගොඩනගන්න නම් ඒක ගොඩනගන්න අපිට සූදානම්. හැබැයි අපි දැක්කා ඒ බාර දීපු රට හරියට ආර්ථික පැත්තෙන් ගත්තොත් කුෂිකර්මාන්තයේ ඵලදායකත්වයක් තියෙන කුෂිකර්මාන්තයේ ඒ ඵලදායකත්වයේ තිබිච්ච මහා බිමක් මුඩු බිමක් බවට පත් කරා වගේම ආර්ථිකයේ මුඩු බිමක් බවට පත් කරපු රටක තමයි අපිට බාර දුන්නේ. ඒ වගේම අපි දන්නවා දැන් අපිට ඉක්මනින් මේක ගොඩ දාන්න කියලා කියනකොට අපි දැක්කා ඒකේ තිබුණ අපිට බොරු වලවල් විශාල බොරු වලවල් ප්‍රමාණයක් හදලා ඒ හදපු බොරු වලවල් අතරේ ඉක්මනින් ගිහිල්ලා කරන්න කියලා තමයි අපිට කියන්නේ. බැලුවා මම මේකේ සමහර ඒවා තියෙනවා. දැන් අපි දන්නවා අපිට ඊයේ දවසේ කතා වුණා විවිධ ප්‍රශ්න තෙල් මිල ගැන ප්‍රශ්නය කතා කරා. තෙල් මිල රුපියල් 2කින් අඩු වෙන එක අපරාධයක් කියලා කිව්වා. ඒක අඩු කරන්නේ පුංචි දෙයක් කියලා කිව්වා. අපි මීට කලින් රුපියල් 300 ගානකට තිබිච්ච තෙල් මිල 200 ගානක් දක්වා අඩු වෙලා තියෙන මිල අඩු කරපු නිසා තමයි. රුපියල් 20 ගානකට වැඩි මුලදරකින් මිල අඩු වෙලා තියෙන්නේ. අපි දන්න මේ මිල අඩු කිරීමේදී මුහුණ දෙන ප්‍රශ්නය පිළිබඳ අපේ වර්තමාන ජනාධිපතිවරයා ඉතාම පැහැදිලිව කිව්වා තෙල් මිල අඩු වුණාට අඩු කරොත් මොකද්ද වෙන්නේ? ගහලා තියෙන ගිවිසුම් අනුව ඒ ගිවිසුමට අනුව තෙල් මිල අඩු කරොත් වෙන්න පුළුවන්කම තියෙන්නේ අන්න පුජ්‍යලික සමාගම් කීපයක් අතට මුදල් ටික යනවා මහ ජනතාවගෙන් අපි තෙල් මිල අඩු කරලා ආණ්ඩුවට ආදායම හෙව්වට වැඩක් නැහැ. ඒ අඩු කරපු මුදල යන්නේ කොම්පැනි කීපයක් අතට. ගහලා තියෙන ගිවිසුම් ගෙහෙම තියෙන්නේ. ඒක තමයි ඒක බොරු වලක්. ඒ විතරක් නෙවෙයි දැන් විදුලි බල මණ්ඩලය පිළිබඳ කිව්වා කෑලි 8කට කඩලා විකුණන් තිබිච්ච එක පිළිබඳව. අපි ඒව නවත්තලා තියෙනවා. ඒ වගේම සේවකයෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් කතා කළා. කියන්න කැමති ගරු මොලාසුන්න මන්ත්‍රීතුමනි අපේ දිස්ත්‍රික්කයේ තියෙනවා විශාල කර්මාන්තශාලා දෙකක් තියෙනවා පැල්ලත් සීනි සමාගම සහ සෙවණගල සීනි සමාගම. දැන් ඒ ආයතන දෙකම ඊටාම නරක විදිහට පවත්වාගෙන යන්න බැරි මට්ටමට කඩන් වැටලා තියෙන්නේ. පවත්වාගෙන යන්න බැරි මට්ටමකට අර්බුදයකට ලක් කරලා තියෙන්නේ. ඒ අර්බුදය ඇතුලේ හොයලා බැලුවා මොකක්ද කියලා හේතුව. අපි දන්නවා ඉතිහාසෙත් එහෙම වුණා. රාජ්‍ය සේවයට බඳව ගන්නවා කියන නැත්නම් තනතුරු රස්සාවල් දෙනවා කියන මූලික පදනමෙන් පැල්ලත් සීනි සමාගමට සේවකයෝ 2800ක් ඕන දැන්ට 4200ක් විතර අරගෙන තියෙන්නේ. සේවකයෝ 4200ක් බවට පත් වෙනකොට නිෂ්පාදන වියදම වැඩි වෙනවා. ඒ නිසා සීනි ටික විකුණ ගන්න බැරි වෙනවා. එතනෝල් ටික විකුණ ගන්න බැරි වෙනවා. පැල්ලත් සෙවණගල දෙකම මුහුණ දෙලා තියෙන අර්බුදය ඒක. ඒ නිසා දැන් පැල්ලත් සෙවණගල ෆැක්ටරි දෙකේ සීනි නිෂ්පාදනය තොග පිටින් ඉතුරු වෙලා මෙට්‍රික් ටන් 23000කට වැඩිය තියෙනවා. එතනෝල් නිෂ්පාදනය කරපු ප්‍රමාණය ලීටර් ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙන විකුණ ගන්න බැරුව සෙවණගලත් ඒ විදිහටම තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ ආයතන පවත්වාගෙන යනකොට ඒ විතරක් නෙවෙයි රස්සාවල් දෙනකොට බොහෝ රාජ්‍ය ආයතනවල රැකියා දීලා පුරවලා රැකියාවලින් පිරිච්ච රාජ්‍ය ආයතන පද්ධතියක් තියෙන්නේ. ඉතින් ඒ කිසිදු කෙනෙක් ඉවත් කරන්න මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සැලසුම් කරලා නැහැ. ඒ විතරක් නෙවෙයි ගරු මූලාසුරුන මන්ත්‍රීතුමනි විශේෂයෙන් අපි රටේ ආර්ථිකය අපිට ඉතා කඩාවැටිච්ච ආර්ථිකයක් සහිත දුන්නත් අපි මේ වැඩපිළිවෙල ජනතාවගේ අපේක්ෂාව ඉෂ්ට කරන්න පටන් ගත්තා. අපි පළමුනේ දේ කිව්වා වංචා දූෂණ නාස්තිය නවත්තනවා කියන එක තිබුණා. ඒ වගේම දූෂණය අතිරේක වියදම් නවත්තනවා කියන එක අපි කියලා තිබුණා ගරු මූලාසුරුන මන්ත්‍රීතුමනි. ඒ නිසා අපේ වත්මන් ජනාධිපතිතුමා දිවුරුම් දුණු මොහොතේ සිට අද දක්වා ජනාධිපතිවරයාගේ වියදම් ශීර්ෂය වගේම වත්මන් පාර්ලිමේන්තුවේ අපේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දීමේ උත්සවයේ සිට මේ සියල්ලෙන්ම අපි ඔප්පු කරලා තියෙනවා අපේ රටේ ජනතාවට කිව්ව දේවල් ඒ විදිහට කරන අපේ ආණ්ඩුවක් බව ඒ විදිහට දේවල් කරන්න පුළුවන් ආණ්ඩුවක් බව එකින් එක ඔප්පු කරලා තියෙන්නේ. දැන් අපි දන්නවා පහුගිය දවස් ටිකේ ඉතුරු වෙලා මුදල් වියදම් කිරීම අවම කරා විතරක් නෙමෙයි කඩන් වැටෙනවා කියපු ඩොලරයක වටිනාකම රුපියල් 290 ගණන් දක්වා පහළට එන මට්ටමට ගෙනාවා. කොටස් වෙළඳපොළ තිබිච්ච තත්ත්වයට වඩා වෙනස් කරලා ස්ථාවර තත්ත්වයට පත්වෙමින් හැමදාම වර්ධනය වෙන තැනකට ගෙනලා තියෙනවා. විදේශීය ප්‍රේෂණ ප්‍රමාණය 3.9ක් වගේ මුදලකින් වැඩි කරන මට්ටමට ගෙනලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා සැලකිය යුතු ප්‍රමාණයකට අපි ගොඩාක් දේවල් කරලා තියෙනවා. එතකොට එක දේවල් කරනකොට
සමහර විට මේ රට හදන්න ඕනයි කියලා හිතපු මේ රට මිනිත්තු දෙකක් තිබුණා මේ මන්ත්‍රීතුමාට. රට හදන්න මැදිහත් වෙන්න ඕනයි කියලා හිතපු විදේශීය රටවල ඉඳලා හොඳ වෘත්තීන් වල යෙදිලා හොඳ පඩියක් අරගෙන වැඩ කරලා තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන් කියලා හිතපු කණ්ඩායම අද දවසේ වෙනකොට අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සෑහීමකට පත්වන බොහෝ දෙනෙක් අපි කරේ විශ්වාස තබලා දැන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ලංකාවට ඇවිල්ලා වැඩ කරමින් ඉන්නවා. ඒ හැමෝටම තියෙන බලාපොරොත්තුවක්. ඒ වගේම අපේ ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන දැන් ඉස්සරහට පටන් ගත්තම සමහර අයට හිතෙන්න පුළුවන් මේ ක්ලීන් ශ්‍රී ලංකා කියනකොට මේ කුණු කසල සුද්ධ කිරීම පමණයි කියලා. කුණු කසල නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ යම් ප්‍රමාණයකට අපි පහුගිය දවස්වල කිව්වා පාර්ලිමේන්තු මැතිවරණයේදී කිව්වා මෙතරම් කාලයක් දූෂිතේ බවට පත්වලා ජනතාවට අප්‍රසන්න වෙලා තිබුණු පාර්ලිමේන්තුව ඊට වඩා සුන්දර පාර්ලිමේන්තුවක් බවට පත් කරන්න ඕනේ කියන එක පිළිඅරගෙන තමයි මේ පාර්ලිමේන්තුවට ජාතික ජනබලවේගයේ 159 දෙනෙක් නවක മന്ത്രിවරු 145කට ආසන්න ප්‍රමාණයක පාර්ලිමේන්තුවට එවන්නේ. ඒ පාර්ලිමේන්තු ක්ලීන් කරා වගේ මේ සමාජයක් ක්ලීන් කරන්න ඕනි. මේ සමාජයේ ජනතාවගේ ආකල්ප වෙනස් වෙලා මේ රට ගොඩනගෙන මාවතට යොමු කරන්න ඕනි. අන්න ඒ අරමුණ වෙනුවෙන් තමයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පටන් ගන්නෙ. එතකොට අපි දන්නවා පරිසරය පිරිසුදු කරන්න ඕනි. ජනතාවගේ මානසිකත්වය පිරිසුදු කරන්න ඕනි. ඒ වගේම මේ ආයතන තුල සෑම තැනකම සෑම ක්ෂේත්‍රයකම හිතන කල්පනාව කරන විදිහේ ඉඳලා වෙනස් කරන්න ඕනි. මිනිසුගේ සිතුම් පැතුම් වෙනස් කරන්න ඕනේ. මේ සියල්ලත් එක්ක අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරියේදී පටන් ගන්නවා ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙවෙයි ගම්මාන මට්ටමට ගියම අපි සම්පකාර ක්ෂේත්‍රය පිළිබඳ හිතලා තියෙනවා. මේ ජනතාවගේ බහණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියේදී සම්පකාර ක්ෂේත්‍රය කොහොමද වඩා ශක්තිමත් ඉස්සරහට ගෙනියන්නේ? ගරු මන්ත්‍රීතුමා වෙලාව අවසන්. අපි අලුත් බලාපොරොත්තු සහිත අලුත් වැඩපිළිවෙල සහිත මේ රට ඉස්සරහට ගෙනියන්න අපි සූදානම්ගෙන ඉන්නවා. අපි ඒ නිසා අපි තව කල්පනා කරනවා විපක්ෂයේ විසින් යම් යෝජනා ගේන්න පුළුවන්, යම් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්, යම් මතවාද ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඒ සියල්ල සැලකිල්ලට ගන්න ගමන් අපි ආණ්ඩුවක් විදිහට කල්පනා කරමින් මේ රට වෙනස් කරන්න, මේ රට ගොඩනගන්න අපිට කරන්න පුළුවන් උපරිම දායකත්වය කරමින් මේ රට හදනවා. ඒ වෙනුවෙන් තමයි ආණ්ඩු බලයක් ලබා ගත්තේ කියන එක පැහැදිලි කරමින් මා නිනනවා බොහොම